buddies, welcome back to my YouTube channel. ඉතින් අද මම ඔපරේෂන් තියටර් එකට යන දවස. අද මට ක්ලිනිකල් සෙට් එක තියෙන්නේ ඔපරේෂන් තියටර් එකට. ඉතින් අද මම ගෙදරින් ඉඳන්ම යනවා ට්‍රේන් එකේ ගිහින් එහෙමම යනවා හොස්පිටල් එකට. ඉතින් ඒ vlog එක මම මෙහෙන් අරන් යනවා. So keep watching. මම දැන් මේ ඇවිල්ලා ඉන්නේ චේන්ජ් රූම් එකට. ඔපරේෂන් තියටර් එකට යන්න කලින් අපි මේ වගේ ස්ක්‍රබ් සූට් එක ඇඳගෙන මාස්ක් එකයි කැප් එකයි දාගෙන තමයි යන්න ඕනේ. ඒ අතරතුර අපේ නෝට්බුක්ස් එහෙම අරන් යන්න ඕන. අද shift එක සාමාන්‍යයෙන් අපිට අද වැටෙන shift එක වැටලා තියෙන්නේ 7 pm to 7 am. ඉතින් night shift එක. night shift එකට තමයි මගේ boarding mate උයි මායි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් අද ෂෙඩියුල් කරලා තිබ්බ විදිහට රීනස්කොපි ප්‍රොසීජර්ස් කීපයක්ුයි තව C-section ප්‍රොසීජර්ස් කීපයක්ුයි තමයි තිබ්බේ. ඉතින් ඊට අමතරව සමහර තව ඕතෝ සර්ජරිස් කීපයකුත් තියෙනවා. ඉතින් දැන් මම මේ ඇවිල්ලා ඉන්නේ ෂීට් වගේක් හදන්න. ඒ කියන්නේ ඩොකියුමන්ට්ස් වගේක්. pre anesthesia sheet එක, pre observation, post observation වගේ sheet එකතු කරලා හදන document එකක් හදන්න. ඉතින් ඒ වැඩ ටික ඉවර කරලා අපි දැන් patient කෙනෙක්ව theatre එක ඇතුළට ගන්න යන්නේ. theatre එක ඇතුළට ගන්න කලින් ඒ ward එකේ ඉඳන් අපිට patient ව hand over කරනවා. ඉතින් මේ process එකත් මේ අතරතුරදී වෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා ඒ දැක්කේ C-section එකකට පස්සේ බබාව අම්මටයි තාත්තටයි දෙන්නටම පෙන්වන වෙලාව. ඊට පස්සේ දැන් මායි යාළුවයි ආවා ටී ඇවිල්ලා තිබ්බ නිසා ටී බොන්න. ඉතින් මේ වෙලාවේදී බබාව වෝම් එකට දාලා ඒ අවශ්‍ය ප්‍රොසීජර්ස් ටික බබා වෙනුවෙන් කරලා තමයි තියෙන්න ඕන. ඊට පස්සේ අම්මවත් රිකවර් රූම් එකට දාලා රිකවර් වෙන්න තියෙනවා. So buddies, clinical placements වල අද තමයි මගේ first day එක theatre එකට ආපු operation theatre එකට ආපු. ඉතින් මේ යාළුවා මෙයා තමයි මගේ boarding mate. ඔයාලා දැකලා තියෙනවා videos වල. එයා තමයි සම්පූර්ණ orientation එකක් මට දුන්නේ. ඉතින් thanks her. වැඩි වෙලාවක් අපි මෙතන ඉන්න නැතුව ඊට පස්සේ අපි ගියා ආය operation theatre එක ඇතුළට. ඉතින් buddies දැන් මම මේ රීනස්කොපි එකට තමයි යන්න ලෑස්ති වෙලා ඉන්නේ. මේ කිට් එක අනිවාර්යයෙන්ම අපි රීනස්කොපි ප්‍රොසීජර් එක වෙන අතරතුරදී අඳන් ඉන්න ඕනේ එතනදී. ඊට පස්සේ ප්ලේස්මන්ට්ස් ඉවර වෙලා දැන් මායි යාළුවයි මේ ආයේ යන්නේ බෝඩින් ප්ලේස් එකට. ඉතින් buddies ඔයාලා කැප්ෂන් එකේ දැක්ක විදිහට මේක 2 in 1 vlog එකක්. මොකද මම මොනුසද්දරණට යන එකත් මේකටම ඇඩ් කරලා තමයි තියෙන්නේ. ඉතින් ඒ section එකත් මේකෙම බලා ගන්න කියලා මම ඔයාලට කියනවා. ඉතින් දැන් මේ අපි ඊළඟ දවසක යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ හෙට. ඉතින් ෂටල් එකට ඇවිල්ලා තමයි දැන් මේ ඉන්නේ. අපි දැන් මේ යන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් මෙයා තමයි අද මාත් එක්ක මනුසද්දරණට යන්නේ. මගේ ක්ලාස් එකෙන් මගේ සෙට් එකේ ඉන්න යාළුවා. ඉතින් buddies මනුසද්දරණයට යන්න තව වීඩියෝ එකක් මම මීට කලින් කරලා තියෙනවා. ඒ vlog එක ඔයාලා බලලා නැත්නම් බලලා එන්න. ඒකත් මේකෙම තියෙනවා. ඉතින් යන ගමන්ම අපි ස්නැක්ස් අරගත්තා. අපි ගියේ කුරුණෑගල පාරෙන්. ඉතින් අපි අපේ ෂටල් අංකල්ගේ ප්ලේලිස්ට් එකක් දාගෙන දැන් මේ යනවා. හරියටම කුරුණෑගල හරියෙන් යද්දී ඔයාලට මේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ඇහෙන ඇති මියුසික් එක හරියටම කුරුණෑගල හරියෙන් යද්දී මෙන්න මේ සින්දුව ප්ලේ කරා. ඉතින් ඒකත් වයිබින් නේද?
අපේ හිටපු හඩල් එකට පේන view එක තමයි මේ evening view එක. හරිම ලස්සනයි නේද? ඉතින් ළමයි අපි එද්දී 6 pm 7 pm වගේ වුණා. ඒ හින්දා අපි එහෙම හිතුවා අපේ ඩිනර් එක අරගන්න. වෙල්කම් එකට අපිට ටී හම්බ වුණා. ඉතින් ස්විං හොපර්ස් තමයි තිබ්බේ ඩිනර් එකට. අපි ඒවත් අර ඉක්මනට නිදා ගන්න ගියා ළමයි. ඉතින් ළමයි ඔයාලට මනුසද්දරණට එනවා කියලා කිව්වට ඔයාලා දන්නේ නැහැනේ මම මේ කොහාටද ආවේ කියලා. ඉතින් අපි ආවේ මාතලේ උකුවෙලට. එහෙ තමයි මනුසද්දරණ තියෙන්නේ. බඩිස් මට හුඟක්ම ෆොටෝස් වීඩියෝස් ගන්න හම්බුන්නේ නැහැ. මොකද අපි පටන් ගත්ත වෙලාවෙ ඉඳන් හුඟක් බිසි. කට්ටිය එනවා 700කටත් වඩා වැඩියෙන් කට්ටියක් රෙජිස්ටර් වෙලා තිබ්බා. ඉතින් ඔයාලා ටීවී එකේ දකින්න විදිහටම ස්පෙක්ටිකල්ස් දෙනවා ෆ්‍රී කට්ටියකට. ඒ වගේම නමිලේම බ්ලඩ් ප්‍රෙෂර්, ඒ වගේම ඔයාලගේ ක්‍රියේටිනින්ස්, ඒ කියන්නේ කිඩ්නිස්, කොලෙස්ටරෝල් ලෙවල්ස් ඒ වගේව බලා ගන්න පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එකට ආවොත්. එහෙට ගියපු වෙලාවෙ ඉඳන් ළමයි වැස්ස චුට්ටක් තිබ්බා. ඉතින් මේ බානක view එක හරිම ලස්සනයි නේද? ඉතින් අපි ෂෝට් කට් එකකින් තමයි ආවේ. ඉතින් ළමයි මේ විදිහට තමයි එදා දවස ගෙවුනේ. බඩිස් දැන් මං ඉතින් ගෙදර ආවා. හරිම මහන්සි. ඉතින් මං හිතුවා දැන් රැට කාලා එහෙම ඉතින් නිදා ගන්නවා. අද හරිම මහන්සි. හින්දා vlog එක අදට නතර කරනවා. Thanks for watching.